ආයුබෝවන්. අද චන්ද්‍රග්‍රහණය ගැන පොඩ්ඩක් කියන්න. අපේ ලෝකේ වටේ අපේ හඳ ගමන් කරනවා. පෘථිවියටත් චන්ද්‍රයාටත් සූර්යාගේ ආලෝකය වැටෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට හෙවණැල්ලක් ඇති වෙනවා. මෙන්න මේ විදියට පෘථිවිය සහ චන්ද්‍රයාගේ සෙවණැල්ල අහසේ, ඒ කියන්නේ අභ්‍යවකාශයේ වැටිලා තියෙනවා. පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනකොට එක අවස්ථාවකදී චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ල ඇතුලින් ගමන් කරන්න පුළුවන්. අපිට චන්ද්‍රයා පේන්නේ සූර්යාගේ ආලෝකය චන්ද්‍රයාට වැටිලා ඒ ආලෝකය අපිට ආපුවාම. නමුත් පෘථිවියේ සෙවණැල්ල ඇතුලින් චන්ද්‍රයා යන විට අපිට චන්ද්‍රයාගෙන් ආලෝකය ලැබෙන්නේ නැහැ. ඒ නිසා සිද්ධ වෙන්නේ චන්ද්‍රයා නොපෙනී යන එකයි. මෙන්න මේ සිදුවීම තමයි අපි චන්ද්‍රග්‍රහණයක් කියලා හඳුන්වන්නේ. ඒ චන්ද්‍රග්‍රහණයකදී අහසේ චන්ද්‍රයා මෙන්න මේ විදියට අපිට දකින්නට පුළුවන් වෙනවා. චන්ද්‍රග්‍රහණය සිදුවන ආකාරය පිළිබඳව සරල අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. එහෙමනම් අපි මේ වගේම තවත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. ගිහිල්ලා එන්නම්. ආයුබෝවන්.